දැන් පුටක් ඇස්සරලා වටපිට බලන්න. නිකමට බලන්න වේගය වැඩි කරන්න හිමීට බලන්න. ඊට පස්සේ පොඩ්ඩක් මෙනෙහි කරන්න මේ අරමුණ බැසගත්ත තැන කියන්නේ මොකක්ද කියලා. දැන් වටපිට බලනකොට කිසිම ගින්නක් නැහැ. මොකක් හරි එකක් හිතට ආවොත් බලන්න අන්න එතන තමයි ගින්න. සිතුවිල්ල පහළ වුණත් එහෙමයි. ඇහෙන ශබ්දයකට වේවා, පේන එකකට වේවා, හිතන එකට වේවා. ආයත දැන් උණුසුම සීතල රස්නේ දෙනවා. දිවට දැනෙන රස තැනක ඒ මොහොතේ සිතක් තියෙන්නේ. ඒ ආවුන. ඒකට ගින්නක් නැත්තම් ඒ කියන්නේ ගානක් නැත්තම් එතකොට මහා පණවන්න බෑ. ඒක තේරුණා. මාව පණවන්න පුළුවන් මේ ගිනි ගත්ත තැනක විතරයි. දැන් මෙහෙම වටපිට බලනකොට දැන් අපි මේ පිටියේ උනා දැන් මේ පිටියේ හුණෙක් දැක්කම නේ. හුණ තමයි අපිට අරමුණ වෙන්නේ. එතකොට මේ පිටියේ දෙන හිලා අපිට පේන්නේ නැහැ. නේ. එතකොට මේ පිටියේ අර ඒ වගේම තමයි. අර අපි අරමුණු කරොත් තා මේ බෝඩ් එක එනවා. එහෙම නැත්නම් අපි ගහලා ඉන්නේ අරමුණු කරොත්. හැබැයි ඒකෙත් අපිට ගින්නක් නැත්නම් ඒක දැක්කත් එකයි නැතත් එකයි. නේ අපි සාමාන්‍යව හිතේ ඉන්නේ වටපිට බලනවා. ඉතින් මොකක් හරි හිතට ආවුත් ඒක කරනවා නේද? දැන්නුත් එහෙමයි මතක් වුණොත් එහෙමයි. එහෙමනේ බැස ගන්නොත්. බැස ගත්තොත් කියන්නේ අපිට ඒක දැනෙන්න ඕනනේ. දැනෙන්නේ නැත්නම් ඒක අවුලක් නැහැ. දැනෙන්නේ නැත්නම් දැන් අපි සාමාන්‍යයෙන් දැන් මෙතන ඉනවනේ අපිට කිසි ගින්නක් නැත්නම් අපිට පොතනින්වත් ගින්නක් එන්නේ නැත්නම් අපේ සෑහළු වෙන්නේ. ඇයින් කනෙන් හිතන දෙයකටවත් පේන එකකටවත් ඇහෙන එකකටවත් මොකටවත් ගින්නක් එන්නේ නැහැ කියන්නේ. අපි සෑහළු වෙන්නේ. අපි සෑහළු නැති වෙනවනේ මොකක් හරි එකක් ඔලුවට ආවොත් අදහසක් ආවොත් මම ගින්න නැහැ. ගින්නක් ගන්නවනේ. ඒක සෑහළු නැහැ නේද? අන්න එතන නේද අපි ඉන්නේ එතන. අර තරුණ ළමයි කෙනා ගොඩාක් ඒවා තියෙනවා කියන්නේ. මෙතන තරුණයට වැඩි ඉන්නේ වයසක අය නෙමෙයි. වයසේ වැඩි අය ඉන්නේ. නැත්තම් ගොඩක් තියනවා කියන මොකද පත් වුණා කියලා කියනවනේ කොල්ලෝ. එක එක ඒවා තියනවා කියන්න. හැබැයි ඒක මෙතන නෙවෙයි තෑන. දැන් කොල්ලන්ට මේක තේරෙනවා ටක් ගාලා ක්ලික් වෙනවා. ඌයාගෙන ඉස්තර ගිය තර තමයි තියෙන්නේ. අර අම්මා කෙනෙක් නේ දරුවත් එක්කලා කාර් එකේ යනවා. දැන් දරුවාට කියනවා පුතේ යම පුසිටියට කියලා. නේ. දැන් දරුවා එලෝගෙන යනවා. දරුවා පුසිටිය පව කරගෙන ගිහිල්ලා. ඊට පස්සේ පුතේ ඔය කොහෙද යන්නේ? පුසිටිය පව කරනවා. ඊට ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ තට්ටුවක් දානවා. උඩිද යන්නේ. ඊට පස්සේ දැන් කොහෙද යන්නේ? පෙමතිය ගෙදර. මම කිව්ව කොහෙද යන්නේ? සිටියට. ඊට පස්සේ අතේ අර බලුක. ඔළුවේ තියෙන වෙනවාලිකාවක්. ඒක ඕව වෙනවනේ කොල්ලන්ට. කොල්ලන්ට මේක හුඟක් වෙනවා. ඒ නිසා මේ ධර්ම හුඟක් දැනෙනවා. බැසගත්ත තැන තමයි යා රෙන්වාස් ඉන්නේ. ඒක මට දැනෙනවා. එතන තමයි අපේ ඇත්තටම මේ ආත්මේ තියෙන තැන. මේක තවත් ගොඩාක් තියෙනවා කියන්න. පැටලෙන්න ඉන්න සමහර අඩු කළා තමයි කියන්න බලන්නේ. මේ දැන් අපි ගමු ආච්චි කෙනෙක් මුණුබුරාටනේ බැසගන්නේ. මේක තවත් පැති තියෙනවා. දැන් මේ මොහොතේ බැස ගන්න දැන් තමයි ආත්මේ තියෙන්නේ. අපේ තවත් කතාවක් තියෙනවා මේක ඇතුලේ පෙන්නන්න. ඒ බැසගත්ත එක තියෙනවානේ. ආච්චි කෙනෙක් අපි તો මුණුබුරාට බැසගෙන ඒ කියලා. ඒ ආච්චි ඌවත් කෑවේ නැතත් මුණුබුරා ඉන්නවා නම් ඒ ඇති. ඒ කියන්නේ එයාගේ ජීවිතේම ගලන්නේ දියසුලිය වගේ මුණුබුරා වටේට. මොකක් හරි දැක්කත් මේක මුණුබුරාට අරන් දෙන්නේ. මොකක් හරි කෑමක් හොයන්න ගියත් මේක මුණුබුරා කන්නේ නෑ. ඊට පස්සේ මොකක් හරි නේ ඕන දෙයක් කරන්න කිව්වොත් මුණුබුරාගේ කෑල්ල එන්නේ එතනට. ඇයි පොඩි එකත් එක තමයි ඉන්නේ. ඒක බැසගෙන ඉන්න පොඩි එක. ඒකත් එක තමයි ආච්චිට පණ තියෙන්නේ. මුණුබුරා ඉන්නවා. ඒතර ජීවත් වෙන්නේ ඒකත් එක්ක. මේක තවත් මේකේ තව පැතිකඩයක් පෙන්වන්නේ. නැත්නම් හැම අරමුණම බැස ගන්න තැන තමයි ආත්ම ගින්න තියෙන තැන තමයි ආත්මය තියෙන්නේ. ඒක ගින්න තමයි ආත්මය කියන්නේ. ආත්ම ගින්නනේ. ඒ ගින්න තමයි ආත්මය කියන්නේ.